අත් දෙක වැඳගෙන කන් දෙක ඇස් දෙක හරියට අරගෙන මේ කතාව අහන්න. කියන කුමක්දයි සිතා බලන්න. දිගින් යොදුනක්, පළලෙන් යොදුනක්, ගණයෙන් යොදුනක් ඇති කොටුවක අඹ පුරවා අවුරුදු 100කට වරක් එක අප ඇටයක් අයින් කළොත් යම් කාලයකින් ඒ අප හිස් වේ. ඒත් ඒ කල්පය නොගෙවේ. කල්පයක් යනු ඊටත් වඩා දීර්ඝ කාලයකි. බලන්න ඉහළ අහස දිහා. ඔබට පළමුව දිස්වන්නේ දසදහසක් සක්වලට අයත් වන්නා වූ සූර්ය මණ්ඩලයයි. ඒ කියන්නේ අපට දිවා කාලයට එළිය ලබා දෙන සූර්යයයි. මේ මහා භද්‍ර කල්පය ආරම්භයේ මනුස්ස තලය ඝන අන්ධකාරයකින් යුක්ත විය. ඒ ඝනතුර දුරු කර ආලෝකයක් ලබා දෙන ලෙස මිනිසුන් ඉල්ලා සිටි විට හිරු පායා ආවේය. නැවත ඉහළ අහස දිහා බලන්න. ඔබට දිස්වනවා ඈත සූර්ය මණ්ඩලයට පහළින් චන්ද්‍ර මණ්ඩලය. ඒ කියන්නේ අපහට රාත්‍රී කාලයට එළිය ලබා දෙන චන්ද්‍රයයි. රාත්‍රී ඝන දුර දුරු කරන ලෙස ඉල්ලා සිටි විට සද පායා ආවේය. ඔබ සියලු දෙනා පහළ බලන්න. ඔබට මේ මොහොතේ දිස්වන්නේ අප ජීවත් වන්නා වූ පෘථිවිය නිර්මාණය ආරම්භ වීමයි. මෙහි මුලින්ම පහළ වූ සත්වයෝ නිකලෙස් සත්වයෝ වූ. පසුව ලෝකයේ කෙරෙහි ඇලීමෙන් ගැනීමෙන් කෙලෙස් වරිත වූ. දැන් ඔබට පෙනෙනවා ඇති අනෙකුත් ග්‍රහලෝක නිර්මාණය වන ආකාරය. එය අප ජීවත් වන්නා වූ සෞර ග්‍රහ මණ්ඩලයයි. මෙවන් සෞර ග්‍රහ මණ්ඩල දස දහසක් නිර්මිත කිරීමට අප පුංචි පුංචි පහන් කෝටු නිර්මාණය කර ඇත. එය දැන් ඔබට බලාගත හැක. දැන් අප බලමු මගුල් සක්වලක් කියන්නේ මොකක්ද කියලා. සෞර ග්‍රහ මණ්ඩල දස දහසක් මැදේ පිහිටන සම්මා සම්බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වන සක්වලටයි මගුල් සක්වල කියන්නේ. ඒ මංගල සක්වලයි. අද සමාජය තුළ මගුල් සක්වලක් කියන වචනය හරියට තේරුමක් නොදැන වෙන වෙන අදහස් වලට භාවිත කරනවා. ඒ පිළිබඳව දැනුවත් වී